ඔන්න එහෙනම් guys welcome back. ආයි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකට අද ඉතින් කරන්න තියෙන්නේ අපේ මංකොල්ල කෑම සඳහා අවශ්‍ය කරන බඩු බාහිර ආදිය හොයාගන්න. අපිට ඕනේ කරන වෑන් එකක්, ඒ වගේම ට්‍රක් එකක්, ඒ දේවල් අද හොයාගන්න තියෙන්නේ guys. ඉතින් අද දැන් පළවෙනියටම අපි යමු එනම් ට්‍රක් අපේ පළවෙනියට වෑන් එක හොයාගන්න අපි වරායට යන්න ඕනේ. අපි දැන් මෙහෙම මෙයන් වරායට. ඉතින් guys මාව තාම follow කරලා නැත්නම් Facebook එකේ වැත්ත කට්ටිය follow පාරක් දාන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. දිගටම මම GTA 5 එකේ videos කියනවා. තව සාරාංශයක් තියෙනවා. Amazon Spider-Man 1 එක මං ගේන්න කියලා හිතාගෙන ඉන්න ඔයාලට. Amazon Spider-Man ටිකක් පරණයි හැබැයි. හැබැයි මං බලමු අපි gameplay එකක් ගෙනල්ලා. ඒකත් කට්ටිය බලන්න ලෑස්තිලා ඉන්න. මම මේකත් GTA 5 එක නවත්තන්නේ නැහැ. GTA 5 එකේ සම්පූර්ණ ෆුල් ස්ටෝරි එකම දාලා ඉවරයක් කරනවා. මතක තියාගන්න හැමතිස්සෙම Taman යන මේකත් දාගන්න මාත් දාගන්නවා මොකක් කියන්නේ නැත්තම් ලොකේෂන් එකට යන්න බෑ. එතන තමයි අපිට වෑන් එක ගන්න තියෙන්නේ. වෑන් එක ගත්ත ගාම පොලිස් තරුපත් වෙනවා. ඒක මතක තියාගන්න. තරුව නිවා ගන්න පොඩි වටයක් ගහන්න ඕනේ. ඒ වටයක් ගහලා පොඩි වැඩක් ටිකක් කරන්න තියෙනවා. ඔතනට ගිහිල්ලා මං එතන කාටවත් වෙඩි තියන්න ඕනේ නැහැ. එතන කට්ටිය සද්ද බද්ද දාන ඔයා කෙලින්ම වාහනයක් අරගෙන වාහනේ කඩාගෙන මිදගෙන ඒක ඇතුළට යන්න. ඒ ඇතුළට ගියාම තියෙනවා නිල් පාට වෑන් එකක්. ඒ නිල් පාට වෑන් එක ගත්තා අනිත් පැත්තට ඒ පැත්තේ පිටිපස්ස දොරින්ම කැපිලා යන්න. ඉස්සරහින් එන්න එපා. ඉස්සරහට ආවොත් ඔයාව කොටු වෙනවා. මොකද කිව්වොත් පොලිස් වාහන සෑහෙන ලොට්ටයක් එනවා ඉස්සරහින්. ඒ හින්දා guys පිටිපස්සේ දොර ඇරලා තියෙන්නේ. පිටවසක දොරෙන් පැන ගන්න තියෙන පරස් ගාලා. දැන් අපි ওই වරායට යන ගමන් ගිහිල්ලා වෑන් එක අරගෙන පොඩ්ඩක් හිතන්න එපා මේ ඩ්‍රයිවිං නම් මගේ අන්තිමයි තාම ඩ්‍රයිවිං ගැන නම් මගේ ඩ්‍රයිවිං ගැන නම් ඔයගොල්ලෝ කතා කරන්න එපා. ඒව ගැන වැඩක් නෑ කතා කරලා. තාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්නේ guys. හරිද? ඔන්න අපි ඉතින් ළඟට ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි මෙතන ඉතින් වෑන් එකත් අරගෙන මොකද කිව්වොත් අපි විශාල ලොකු මංකොල්ල කෑමක් කරන්න යන්නේ ඩොලර් මිලියන 40ක විතර. යමු ඉක්මනට ගිහිල්ලා වෑන් එක හොයාගෙන. ඔන්න ගායිස් අපි ලොකේෂන් එකට ආවා. හරිද? ඔතනදී මම මිෂන් එක ෆේල් වුණා. එතන කට් කරලා තියෙන්නේ. ඒකයි එතන එහෙම වෙලා තියෙන්නේ. මම ඔතන වාහනේ බෑලා අර චිප් එක අරන් ගිහිල්ලා මෝඩ් වැඩක් කරන එතන ඉන්න උන්ට වෙඩි තියනවා. බය කරන්න. ඒත් එහෙම වෙඩි තියන්න ඕමනා නැහැ. ඔයගොල්ලෝ ඔය ජිප් එක ගත්ත ගාම කඩාගෙන යන්න. ඒක ඇතුළට ගියාම වෑන් තුනක් තියෙනවා. ඔයගොල්ලෝ කැමති වෑන් එකක් ගන්න. මම නම් එතන ළඟම ගියපු ළඟම තිබ්බ වෑන් එක මම ගත්තා. මම නම් ඔතන මේනේ 40ක් දෙන්නේ. ඉතින් ඒවා එච්චර වැඩක් නැහැ. ඔතන නවත්තලා ඔහොම වෙඩි තියාගන්න ඒව කරන්න යන්න ඕනේ නැහැ. කෙලින්ම වාහනේ ඇතුළට දාන්න ඔයගොල්ලෝ. වෑනේ ඇතුළට දාගත්ත ගාම තියෙනවා මචං සයිඩ් එකේ නවත්තලා වෑන් තුනක් තියෙනවා. ඔය මම කරන්නේ මහ ගොන් ආතල්ලයක් ඔය දැක්කන් තිබ්බ ගාම තරු දෙකපත් උනත් තියන්න ඕනේ. වාහනේ ගත්තත් ඇති තරුපත් වෙනව කොහොමද? ඔය ආතල ඔය මම දාව අන්තිමේ තා පොඩ්ඩේ ඊට පස්සේ තමයි තේරුම් ගන්නේ වෑන් එකයි ගන්න ඕනේ කියලා. වෑන් එක නග්ග ගාම අපිට යන්න ඕනේ ලොකේෂන් එක. අපි අර ගාමන් ෆැක්ටරි එකටම තමයි යන්න ඕනේ ලොකේෂන් එක. පොඩි වටයක් දාන්න වෙනවා. මොකද කිව්වොත් තරුපත් වෙලා තියෙද්දි අපිට කිසි දෙයක් කරන්න බෑනේ. තරු ටික නිවා ගන්න පොඩි වටයක් දාන්න ඕනේ. ඔන්න ඔය පැත්තෙන් යන්න. ඔහොම ඔය පැත්තෙන් යන්ති කෙලින්ම පොලිසිය ඉස්සරහට හම්බෙන්නේ නැහැ. පොලිසිය සෙට් වෙන්නේ නැති හින්දා කෙලින්ම මේන් රෝඩ් එකට දාලා අස්වල් බස්වල ටිකකින් දාන්න. වාහනේ පොඩ්ඩක් හොයාගන්න බැරි වෙන විදියට. ටික වෙලාවක් යද්දී හරි ලොකේෂන් එකට වැටෙයි. ඊට පස්සේ කොහම හරි දැන් ඔය මේ වෑන් එක ඉස්සුවට පස්සේ guys තව තියෙනවා අපිට ට්‍රක් එකක් හොයාගන්න. ඒ ට්‍රක් එක නම් අපිට හයිවේ එකට යන්න ඕනේ. දැන් අපි ඔය වෑන් එක දාලෙමු. දාලා ඊට පස්සේ ට්‍රක් එක ගන්න යන්. ඒකෙදි ආයුධ වේපන් ගන්න පුළුවන්. වේපන් මම හිතන්නේ මෙතන වේපන් අපිට ඔය ස්ටෝර් එකට ගිහිල්ලා බයි කරන්න පුළුවන්. වේපන් එකක් දෙයක් ළඟ තියාගන්න කොයකටත්. ඇඟට ගුණයි වේපන් එකක් ළඟ තියෙන ඉතින් හැබැයි හැමතිස්සෙම පාවිච්චි කරන්න යන්න එපා. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. දැන් අර නිකන් අර සෑහෙන සීන් එකකින් කරන්න ඕන නම් ඉතින් කමන්නේ අර පාස්වර්ඩ් එහෙම ගහලා කරන්නේ නැත්නම් ඉතින් ඔගේ සාමාන්‍යයෙන්
මම නම් මේක ගොඩක් පාස්වර්ඩ් ගහන්න අර තියෙන මේ වලින්ම තමයි මේව කරන්නේ පාස්වර්ඩ් ගහලා චීට් පාස්වර්ඩ් ගහලා වැඩක් නැහැ ඒක ගේම් එකේ තියෙන ආතල් එක නැති වෙනවා ආතල් ගන්න පුළුවන් අර නිකන් මිෂන් නේ ස්ටෝරි මුඩ් එකේ ප්ලේ කරන්නේ මේ මෝඩ් නැති ඉඳලා මේ වගේ සෙල්ලම් කරනවා දැන් අපි ඉතින් මෙතනින් කෙලින්ම වාහනයක් අරගෙන මම උතන පොඩි කට්ටයක් කරලා තියෙන්නේ මොකද මම උතන වේපන් එකක් ගන්න කියලා කස්ටමයිස් කරන සීන් එකක් තියෙන එතනට වෙලාව යන්නේ හින්දා මම එතන කස්ටමයිස් කරා ආය හැබැයි අර ඒ හින්දා එතන කස්ටමයිස් කරලා තියෙන්නේ ඉතින් ගයිස් අදනින් පස්සේ අපිට කෙලින්ම යන්න තියෙන්නේ වාහනයක් අරගෙන අපේ ට්‍රක් එක ගන්න ඔන්න වාහනයක් නම් ගත්තා ගයිස් ඊට පස්සේ දැන් ඉතින් යමු හයිවේ එකට හයිවේ එකේ ට්‍රක් එක හිමින් එන්නේ ඒ ට්‍රක් එක ගත්ත ගමන් ඒත් තරු හතරකටපත් වෙනවා මතක තියාගන්න ට්‍රක් එක ගද්දිම ඒ ට්‍රක් එකේ ඩ්‍රයිවර් ගාව තියෙන වෙපන් එක පිස්තල් එක ඔයාලා එයාට තියන්නයි ඒව කරන්න යන්න උන ට්‍රක් එක ගෙලින්ම ගත්තා ආවා නිකන් ඕන්නේ නැහැ නිකන් කේස් දාගන්න ඕනේ නැහැ නේ නැත්ද පොලිස් තරු උනරවට පත්තු කරගන්න ඕනේ නැහැ නේ කෙලින්ම ට්‍රක් එක අරගෙන ඔයගොල්ලෝ ආපහු සුපුරුදු ෆැක්ටරියට මෙන්න ඉතින් guys මම කායිත් මතක් කරනවා ඉතින් TikTok එකේ පැත්ත බලන කට්ටිය ඉතින් TikTok එක follow කරලා like එකක් දාලා අඩුපාඩු comment එකක් දාගෙන යන්න එතකොට FB එකේ පැත්තේ කට්ටියත් follow පාරක් දාලා අඩුපාඩු මොනවද තියෙනවා නම් comment එකක් එහෙමත් දාලා මොනවා හරි අවුල් තියෙන තැන් ටික කියලා මම follow කරලා තියාගන්න දිගටම මම game playing ගේනවා අලුතෙන්ම ගේන්න හිතාගෙන ඉන්නේ game playing එක නෑ Amazon Spider-Man මම හිතන්නේ ගොඩක් කට්ටිය ආස ඇති දැන් මේ ළඟදිත් රිලීස් වුණානේ Spider-Man brand new day බලපු කට්ටියත් ඇති බලපු කට්ටියත් ඇති මම නම් බැලුවා ඒකත් සුපිරියක් හැබැයි ඉතින් මම කට්ටියට කියන්නේ මේ Amazon Spider-Man එකත් බලන්න මම YouTube එකකට දානවා Facebook එකකට දානවා TikTok එකකට දානවා channel page එක channel එක TikTok account ඔක්කොම follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ට කැමති එකෙන් හොද බලන්න පුළුවන්. මගේ videos හොඳ නම් කට්ටිය මට support එකක් දෙන්න ඉතින්. තව ටිකක් ඔන්න ඉස්සරහින් වාහනේ ආවෝ යන් ට්‍රක් එකේ ට්‍රක් එක අපි ගන්න තියෙන්නේ. වාහනේ හරහාට දාලා නවත්තන්න නැත්නම් ඕක නිකන් වෙඩි තියාගන්න යන්න ඕන කෙලින්ම හරහාට දාන්න වාහනේ. ඒකලා බැස්ස ගාම් බහැලා මේ මිනිස්සයා එළියට ගත්තෙම ඌ ගන්නවා මේ එක. පිස්ටල් එක. තියෙන මට වදිනවා ෂොට් එකක්. ඔය දැක්කන් තරු කෙලින්ම තරු දෙකක් විතර තරුවයි පත්තු උනේ. ටික වෙලක් යද්දි දෙක පත්තු වුණා. තරු දෙක පත් වෙච්ච ගමන් යාට දන්නවනේ ඉතින් වාහන භීෂණ ඊට පස්සේ. අතනම් පොලිස් කාර්යය මහ මෝඩෙක් වගේ දාන්න නිකන් එතන හරවන්න නැත්නම් ගිහින් තාප්පේ වදින්නේ. මම ඒ පොලිස් කාර්යය දැක්කත් තමයි ඉස්සරහට නම් ගියේ. ඊට පස්සේ ඔතනින් ආපහු තරු නිවා ගන්න ඕනේ කොහොම හරි කරලා ගේමක් ගහන්න පුළුවන් මොකද පොඩ්ඩක් ඔය අස්සෙන් පස්සෙන් දාලා යන්න ඔතන පොලිස් කාර් ටික හැප්පෙන හතර වටේ. ඔය උන් මේ පොලිස් කාර්යයන්ට එච්චර මොලයක් නෑ ලොකුවට මේකේ. ඒ හින්දා ලොකුවට හිතන්න දෙයක් නෑ ඔය අස්සෙන් පස්සෙන් දාලා ගියපු ගාම කෙලින්ම ඔය දැක්කන් තරු ටික නැති වෙනවා. තව ඔන්න ඔතනදී නැතිලා ඔන්න තරු ටික නිවුණා. ඊට පස්සේ ආපහු අපේ සුපුරුදු ලොකේෂන් එකට අරුගේ ෆැක්ටරි ගාවට යන්න තියෙන අපිට. ඒකලා අර වාහනේ පාක් කරපු තැනට පාක් කරන් තියෙන්නේ. ඒ පාක් කරපු ගාම තමයි අපිට ඔන්න මහා මංකොල්ල කෑම ආරම්භ වෙන්නේ. ඒ මිෂන් එක නම් සුපිරියක් හැබැයි ඒ මිෂන් එක සුපිරි ඇත්තරම සුපිරියක්. දැන් තමයි තරුණිය උනේ මම ඉස්සෙල්ලා කිව්වනේ දැන් තමයි තරුණිය උනේ. ඊට පස්සේ ආපහු ඒ ෆැක්ටරියට කියලා නැවත්තට පස්සේ ඊට පස්සේ තමයි ඔන්න ප්ලෑනින් එක කියලා කට්ටියට පටන් ගන්න හදන්නේ වැඩේට බහින්න කට්ටිය. තාම ඉතින් යනවා ඉතින් මේ ට්‍රක් එක නම් හෙන හිමින් යන්නේ ගයිස් ඈ. ඒ ට්‍රක් එක ගත්තට පස්සේ ඔය හප්ප ගන්න එපා වැඩි තැන් වල හප්ප ගන්න ගියොත් එහෙම ඉතින් ට්‍රක් එක යන්නේ බඩ ගන්නවා වගේ. ආයි තරු ටික නිවා ගන්න පැය දෙකක්වත් යයි. ඒ තරමටම වෙලා යන ඒ ට්‍රක් එකට. මම දැන් පැයට කිලෝමීටර් 20ක විතර වේගකින් යන්නේ ඒ ට්‍රක් එක. මම තව ෂෝට් වීඩියෝස් කීපයකුත් දාන්න හිතන් ඉන්නවා. ෂෝට් වීඩියෝස් නම් දාන්නේ සාමාන්‍යයෙන් YouTube එකට විතරයි.
ඔන්න අපි ගයිස් තැනට ආවා. ඔය එතනින්ම පාක් කරලා ඊට පස්සේ ඔන්න අපේ ඊට පස්සේ අරකට කෝල් එකක් ගන්න කියන අපිට අවශ්‍ය කරන දේවල් සේරම ගෙනාවා කියලා. ඊට පස්සේ ඌ කියන එහෙනම් අපි වැඩේට බහිමු කියලා. ඔන්න ඊට පස්සේ දැන් අපි වැඩේට බහින්නයි යන්නේ. ඔන්න උදේ වෙනවා ගයිස්. අපි බලාගෙන හිටමු මොහොත. ලොකු භීෂණයක් එන්නේ එතන. ලොකුවට ෆයරින් එකක් යන්නේ ෆයර් වීමක් වෙන්නේ නැහැ. කෙලින්ම රත්තරන් බඩු ටික බෑග් එකකට දාගත්තා. කෙලින්ම ස්මෝක් ග්‍රැනේඩ් එකක් දැම්මා. අර අපි බලුවේ අර ජෙනරේටර් එක නෙමෙයි ඒකේ තියෙන එයා කන්ඩිෂන්. එයා මේ අරද AC කූලර් එක. ඒ කියන්නේ අර එළියට යනවනේ එළිය වාතය ඇතුළට ගන්න පෙරණේ මේක. එයා ෆිල්ටර් එක තියෙන්නේ එතන. ඉතින් එතනට තමයි අපි ආව ස්මෝක් ග්‍රැනේඩ් එකක් දානවා. ස්මෝක් ග්‍රැනේඩ් එකකට ඒක නිර්වින්දන මොනවා හරි තියෙන්නේ. ඒ නිර්වින්දන මේක එකට දාලා ඇතුළේ ඉන්න හැමෝටම 100 නැති කරන්න ඕන. ඒ කරලා ගයිස් අපිට තියෙන්නේ ඊට මේ අපි ෆ්‍රැන්ක්ලින් විදියට එතනට යන්නේ. ඊට පස්සේ ඒක දාලා අපි පහළට එද්දී අපි ආපහු මයිකල් විදියට යනවා. ඒකල තැන තැන තියෙන ටියුටෝරියල්ස් ටික එකතු කරගන්න තියෙන. කොහොමද මිලියන 45ක් හරි මිලියන 50ක් හරි ඩොලර් මිලියන 50ක් වගේ එකතු වෙනවා අපිට. ඒ රත්තරන් බඩු ෂොප් එකෙන්. කොහොමද අරුට ගෙවන්න තියෙන මිලියන 20ක්ද කොයිද? මිලියන 20ක් දුන්නට පස්සේ ඉතින් හැඩේ ගොඩනේ. දැන් ඔන්න කට්ටිය ගයිස් යනවා. මම මේ ටික පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. මොකද කිව්වොත් නිකන් අර බලන් ඉන්නකොටත් කම්මැලි වැඩි වෙනවනේ. ඉතින් අවශ්‍ය තැන් ටික ස්පීඩ් කරලා තියෙන්නේ. අපිත් එක්ක ෆ්‍රැන්ක්ලින් යන්නේ. ගයිස් ඉතින් ෆ්‍රැන්ක්ලින්ත් එක්ක ඊට පස්සේ අපිට වාහනේ නැගලා අර අදාළ පොට් එකට කීල් යන්න තියෙන්නේ. ෆ්‍රැන්ක්ලින්ගෙන් තමයි අපිට ස්මෝක් ග්‍රැනේඩ් එක යූස් කරන්න තියෙන්නේ. මම ඔතන මේ බලාගෙන හිටියේ අරුන්ට එනයිනේ උන් ගාටනවා එතන. මම ඊට පස්සේ ඉන්නේ ආ. තව ඔයගොල්ලෝ ආස ගේම්ස් මොනවද කියලාත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මට අරන් එන්න පුළුවන් ඔය මොනොත් සාමාන්‍ය මගේ RAM එකයි විජේකටත් එක ගැලපෙන ගේම්ස් ටිකක් දාන්න. සාමාන්‍යයෙන් මට පුළුවන් වෙයි ඔයගොල්ලෝ ආස කරන ගේම්ස් උත් ගේන්න. මම හිතාගෙන ඉන්නවා නම් ගේම්ස් ටිකක් RDR2 GTA 5 එකට පස්සේ RDR2 Amazon Spider-Man අදවට විශේෂයෙන්ම මම ගේන්න හිතාගෙන ඉන්නවා Call of Duty Modern Warfare පරණ සීසන් පරණ ඒවා නෙමෙයි 2005 2004 රිලීස් වෙච්ච ඒවා නෙමෙයි 2009 මම ගේන්න හිතාගෙන ඉන්නේ මේ නිව් සීසන් එක 2019 රිලීස් වෙච්ච එකයි 2022 2023 රිලීස් වෙච්ච ගේම් ටික මම ගේන්න හිතාගෙන ඉන්නේ. දැන් කොහොම හරි මේ අවුරුද්දේ රිලීස් වෙලා තියෙනවා Call of Duty season 4 කියලා. season 4 නෙමෙයි මේ Call of Duty Modern Warfare 4 කියලා. ඒක තාම රිලීස් වෙලාද නැත්ද කියලා හරියටම දන්නේ නැහැ. රිලීස් වෙලා තිබ්බොත් ඒකත් ගේන try එකක් දෙනවා. ඒක නම් ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මගේ PC එකේ. අනිත් ඒවා ටික නම් කොහොමත් මම ගේනවා. ඒ හින්දා මගේ channel එකත් එක්ක හැමදාම දිගටම ඉන්න. ඔයගොල්ලෝ ආස ගේමුත් තියෙනවා නම් මට කමෙන්ට් වලින් දාලා තියන්න. මම ඒවට රිප්ලයි කරනවා. ඔයගොල්ලෝ දාන කමෙන්ට් වල මම රිප්ලයි කරනවා. ඒ වගේම බලනවා. ලයික් කරලා ෂෙයා පාරක් දාලා තියන්න. ඔයගොල්ලෝගේ අදහස් තියෙන දේවල් මට කියන්න. මම ඒ දේවල් පොඩ්ඩක් බලන්නම් උතෝට. ඔතනින් අපිට ගිහිල්ලා අද අපි ෆොටෝ එක ගහගත්ත තැනට තමයි අපිට ඔය ස්මෝක් ග්‍රැනේඩ් එක දාන්න තියෙන්නේ ගයිස්. ස්මෝක් ග්‍රැනේඩ් එක ඔන්න අර ඉස්සෙල්ලා කරපු මොඩ වැඩේ මම එතන එඩිට් කරනවා අපෝසාරයක් එච්චර ඒවා හිතන්න එපා. ඔතනින් ගිහිල්ලා ඔය තියෙන්නේ මම ඕක හිතාගෙන හිටියේ ජෙනරේටර් එකක් කියලා. බලන් ගියා ජෙනරේටර් එකක් නෙමෙයි ගයිස්. ඒ AC එකේ ෆිල්ටර් එක අර ෆිල්ටර් වෙනවනේ වායුව ඇතුළට මේවා කරන්නේ. ඒ මේ එකද කොයිද එතන තියෙන්නේ. කොහම හරි අපි ඕක උඩට බැන්නා. ඔතනට ගියා. ඔතන ඉඳන් හරියටම අපි ස්මෝක් ග්‍රැනේඩ් එක දාගන්න ඕනේ අරකට. එන්න එතන චුට්ටක් විතර ග්‍රැනේඩ් 5 මම 4ක් විතරම යූස් කරා. අන්තිම එක තමයි හරියට වැදුනේ ගයිස්. ඒ ටික ඉතින් මම ක්ලිප් එකෙන් අයින් කරා වීඩියෝ ක්ලිප් එකෙන්. ඔව් මම 4ක් විතර දාලා තියෙන්නේ. 4 දැන් අන්තිම එක තමයි කොහොම හරියටම දාගන්න පුළුවන් උනේ මට. ගායිස් ඊට පස්සේ ඔතනින් අපිට පහළට යන්න තියෙන්නේ. පහළට යන්න නෑ භාගයක් දුර යද්දිම වීඩියෝ ප්ලේ වෙනවා. අර කියන මේ AC එක තාමත් හදලා නෑ නේද? අයියෝ මේ AC එක කියද්දි වැටෙනවා කට්ටියව. අන්න සිකියුරිටි ඊට පස්සේ අපි කට්ටියම ඇතුළට යන්න තියෙන්නේ.
ඔය තියෙන මේ වගාවට ගිහිල්ලා ඊ ප්‍රෙස් කරපු ගාම ඔක්කොම ටික කුඩු පට්ටම් කරලා ඇතුලේ තියෙන බඩු සේරම ටික ගන්නවා අපේ කට්ටිය. ඔය වෙනවා දැනටමත් අපි ටේක් කරලා තියෙනවා මිලියන 15යි. නෑ මිලියන නෙමෙයිනේ මිලියන ලක්ෂ 2යි ලක්ෂ 3යි ලක්ෂ 4යි අන්න ලක්ෂ 4 තමයි අපිට ගන්න ඕනේ. කියන්නේ උතෝඩ තමයි හරි ගාන අරුට කොහමත් ලක්ෂ 20ක් දෙන්න එපයි. ඩොලර් ලක්ෂ 20ක් දෙන්න ඕනේනේ අපි උට. මම මිලියන 50කට කිට් වෙන්න ගත්තා. ඊට පස්සේ අපි ඕක ෆ්‍රැන්ක්ලින්ට දෙනවා. අපිට ඊට පස්සේ මෝටර් සයිකලේ වැඩ දාගෙන යන්න තින්නේ. ආයි ඔය ටිකත් මම වේගෙන් යනවා දිගයි නැත්තම් වීඩියෝ එක සෑහෙන දිගයි මේ මිෂන් එකට විනාඩි 35ක් ගියා 30ක් විතර ගියා මොකද කිව්වොත් සෑහෙන දිගයි මිෂන් එකත් කරන්න තියෙන වැඩ ටිකත් වැඩි මම මේකේ ක්ලිප් වලින් අයින් කරලා තියෙනවා වේපන් එක මම හදන ක්ලිප් ටික ඒ ටික මම අයින් කරලා තියෙනවා මොකද කිව්වොත් ඒ ටික වැඩක් නැහැ නේ ඉතින් ඔයගොල්ලන්ට ඒවා සාමාන්‍යයෙන් දන්නවනේ කොහොමද ක්ලිප් එකට එන්න එඩ් කරලා ටයිම් එක වැඩි කරන්න ඕනේ නැති හින්දා මං ක්ලිප් එක අඩු ඒ වීඩියෝ ක්ලිප් ටිකකින් පොඩි කොටස් ටිකක් අයින් කරලා මං සෙට් කරලා තියෙන්නේ මගේ එඩිට් ලොකුවටම බලාපොරොත්තු වෙන්න අමාරුයි තාම පටන් ගත්ත ඉඳලා ලොකුවටම එඩිට් කරන්න බෑ මට ටික අප්ලෝඩ් කරන ගමන් තමයි එඩිට් කරන්නේ අපිට ඔය ටනල් එකේ එක දිගටම යන්න තියෙන්නේ ගයිස් අර බයික් වල පස්සෙන් ගියාට පස්සේ කොහොම හරි මෙයා එනවා ඊට පස්සේ මයිකල් එන අර ට්‍රක් එකත් අරගෙන අපේ පැත්තට අපිට ඊට පස්සේ ට්‍රක් එක එලවන්න තියෙන්නේ බයික් එකේ ට්‍රක් වලට ලං වුණා පස්සේ ට්‍රක් එක එලවන්න තියෙන ගයිස් ට්‍රක් එක එලවාද්දි ඔන්න ඔය ට්‍රක් එක මතය තියාගන්න අපිට තියෙන පොලිස් කාර් ටික හප්පන්න පොලිස් කාර් ටික ක්ලියර් කරගන්න ඔයාලා අනිවාර්යෙන් පොලිස් කාර් ටික සෑහෙන අයනේ කේන්දා පොලිස් කාර් සේරම ටික හප්පලා දාන්න කොහොමද හප්පන්නත් දෙයක් නැහැ උන් ඇවිල්ලා මෝඩයෝ වගේ අපේ වාහනේම හැප්පෙනවා ඔය දැක්කනේ හප්පන්න දෙයක් නැහැ උන්ට මෙලෝ ඔය මාන් සමහරක් කියලාවට කලබලේ වැඩි හින්දාත් ඒ වගේ දේවල් යන ඊට පස්සේ ඔය ඉස්සරහ කාපල් ඩොට් එක ගාවින් බයික් සේරම ටික අපේ ට්‍රක් එක ඇතුළට දා ගන්නවා ගයිස් අතනින් පස්සේ මිෂන් එක ඉවර වෙනවා පොලිස් තරු 3ක් පත් වෙලා තිබ්බේ තරු 3ම නිවෙනවා ට්‍රක් එකේ වාහනේ ට්‍රක් එක දාගෙන අර කාපල් ඩොට් එක තියෙන තැනට යන්නයි තියෙන්නේ ගයිස් ඉතින් ඊට පස්සේ මිෂන් එක ඉවරයි ගයිස් මේ මිෂන් එකෙන් පස්සේ අපිට තියෙන්නේ අපේ අනිත් කැරක්ටර් එක අලුත් කැරක්ටර් එක ඕපන් වෙනවා. ඒ කැරක්ටර් එකත් එක්ක අපිට වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ගයිස් ඉතින් මේ මිෂන් එක මෙතනින් ඉවරයි. අලුත් මිෂන් එකකින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම් GTA 5 එකේ. මාව එතකන් subscribe කරලා FB එකේ පැත්තේ කට්ටිය follow එකක් දාලා තියාගන්න. ආගේ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න කට්ටිය බලලා අඩුපාඩු තියෙනවා කමෙන්ට් කරන්න. එහෙනම් ගයිස් මම අද දවසට යනවා. goodbye කට්ටියට වෙනම් සුබ දවසක්. I am going to talk video. Huh? Oh man, we're back in action.